අද හැල්ල පොඩ්කාස්ට් එක පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන වැඩසටහන. හේතුව දැන් වෙනදනම් මට එහා පැත්තෙන්නේ කේෂ්නේ. අද කේෂ් නැහැ. ගිය පාර වැඩසටහනේ හිටියෙත් නෑ මිනිස්සයා මං ගාඩිනවද දන්නෙත් නෑ. නෑ එයා විසි. ගිය පාර වැඩසටහනත් මං තනියම කරේ. ඒක හින්දා අද එක කම්මැලි හින්දා එක්කෙනෙක් වගේ එන්න ගත්තා අද පොඩ්කාස්ට් එක කරන්න. ඔයගොල්ලෝ දන්න චරිතය මේ දවස්වල. සෝෂල් මීඩියා වල Facebook TikTok ගත්තම මේ ඔයගොල්ලෝ දැකලා ඇති ලව් ස්ටෝරි ෂෝට් ලව් ස්ටෝරි වීඩියෝ වල මේ දවස්වල උඩට ඇවිල්ලා තියෙන වීඩියෝ වගේක් සෙට් එකක් යනවා. මේ වගේ නිර්මාතෘවරයා සහ ඒ ප්‍රධාන චරිතය කරන කෙනාව තමයි අද පොඩ්කාස්ට් එකට ගෙනල්ලා තියෙන්නේ. වැඩි හැලි කියවන්න ඕනේ කවුද කියලා දන්නවනේ. බිනාස් ශන්තුස් ඉද්දමල්ගොඩ. අයිබෝන් බිනාෂ්. අයිබෝන්. ඉතින් මොකද වෙන්නේ? මේ දවස්වල ඉතින් මගේ සුපුරුදු ජොබ් එකෙන් චුට්ටක් පැත්තකට වෙලා කන්ටෙන්ට් ක්‍රියේෂන් පැත්තට ආයෙ බැස්සා. මොකද මේ කාලයක් ඒ සම්බන්ධ වැඩ මුකුත් කරගන්න බැරි වුණා. පොඩි ටයිම් එකක් ආවා. මොකද මේ දවස්වල අර මේ නැකත් අර මෙයා නැති හින්දා පොඩි ෆ්‍රී එකක් ආවා. ඒ ටයිම් එකේ ඉතින් ආයෙ වැඩේට බැස්සා. දැන් මට නම් ඔයාව හඳුන්වා දෙන්න දෙයක් නැහැ නේ. දැන් අපි දෙන්න අවුරුදු 10ක විතර ඉඳන් දන්නවනේ. මම කොහමත් හැලි හොයනවනේ. දැන් මේ channel එක පටන් ගත්තට පස්සේ මට හැලි හොයන්න උනා. වෙනදා හොයන්නේ නැහැ. දැන් හොයන්න වෙලා තියෙන්නේ. හොයනකොට මම ඔයාගේ වීඩියෝ දැක්කා. ඔයාගේ channel එකේ නැතුව වෙන channel වල වෙන page වල එහෙම දාලා තියෙනවා. මේ වගේ මේ ඔය දෙන්නවත් දැන් ඔය රංගපාන අනිත් සෙට් එකවත් දන්නේ නැති කමෙන්ට් ගිහිල්ලා තියෙනවා. මේ එක එක කතා ගිහිල්ලා තියෙනවා. මේ මම හිතන්නේ ඔයගොල්ලෝවත් දන්නේ නැති කතා තමයි ගිහිල්ලා තියෙන්නේ. එතකොට බලන කට්ටිය සමහර විට අයිඩියා එකක් ගන්නවා මේගොල්ලෝ කියන්නේ මේ ඇත්ත කතාවද නැත්නම් ඔය දෙන්නගේ ඇත්ත කතාව මොකද්ද, ඔයගොල්ලෝගේ හැබැයි ජීවිතේ කතාව කොහොමද, මේ විස්තර දන්නේ නැහනේ. මම දන්නවා. දන්නේ නැති කට්ටිය ඉන්නවනේ. දන්නේ නැති කට්ටියට දැනගන්නත් එක්ක කියමුද විස්තර ටිකක්. මගේ නම විනාශ් සන්තෝෂ් ඉද්දමල්ගොඩ. රැකියාව වශයෙන් මම කරන්නේ ෆොටෝග්‍රැෆි සයිඩ් එකකින් මේන්ම මේ රැකියාව තමයි ෆොටෝ එඩිටිං ක්‍රියේටින් කියන්නේ. ඒක තමයි මට මේන්ම ඉන්කම් එක ලැබෙන එක. ඊට අමතරව වීඩියෝ එඩිටිං ඔය පැත්තෙන් තමයි යන්නේ. මියුසික් පැත්තට මම තව අත ගැහුවේ නෑ. ඒ කියන්නේ ඉන්කම් එකක් වෙන පැත්තට. කොහොමද ඉස්සරම දැන් ඔයා රඟපාන්නද මුලින්ම පටන් ගත්තේ කොහොමද? ඔයාගේ දැන් ඔයා කියවනේ මියුසික් කරා කියලා. මුලින්ම කරේ ඌවද නැත්නම් රඟපාන එකත් ඉස්සර ඉඳන් කරාද කොහොමද? නෑ ඒ පැත්තට ඉස්සර ඉස්කෝලේ දවස්වල මගේ පොඩි ආසාවක් තිබෙනවා. මියුසික් පිස්සුවක් තමයි ඒ දවස්වල තිබ්බේ. අපි බෑන්ඩ් කරා. අපි දෙන්න හම්බුනේත් එහෙමනේ. ඒ දවස්වල මේ බෑන්ඩ් කරා, සින්දු කරා, මර්ෂප් කරා. ඔහොම කර යද්දී මම නිකමට ඒ දවස්වල ඔය වස්තිලා තිබ්බද? වස්තිලා කවුද මේ කුෂානන් ශ්‍රීමාල්ද කොහෙද? ගප්පියා ඒ දවස්වල ට්‍රෙන්ඩ් එකේ වීඩියෝ බල ඉති ගාන මට අපි මියුසික් ප්‍රැක්ටිස් අපිගේ 2015 ඕලෙවල් ඒගෙන 2015 වගේ අවුරුදු 10කටත් වැඩි දෙන්නේ. ඔව් සෑහෙන කාලේ. ඒ කාලේනේ එතකොට ඔයා මියුසික් වලට ඔව් නිකන් අර පිස්ටන් වගේ මියුසික්ම තමයි කරේ දිගටමනේ. හරි. ඊට පස්සේ මේ ඔයා මෂප් එහෙම කරානේ. ඔව් ඒ දවස්වල YouTube වලට ඔව් ඒ දවස්වල සින්දුකුත් කරා ඔරිජිනල් එක. මගේ සීන් එක මගේ සීන් එක ළඟ දෙනවා. ඒ ඉස්සරහට බලා ගන්න සෑහෙන වැඩ තියෙනවා. රයිට්. එතකොට මේ වීඩියෝ මේ වගේ වීඩියෝස් කරන්න පටන් ගන්නේ කොහොමද? වීඩියෝ අරගෙන තමයි අර වීඩියෝ බලලා එතකොට මට හිතුණා නිකන් මේ YouTube channel එකක් කරලා බලමු කියලා දැම්මා. ඉස්සෙල්ලාම ෆෝන් එකේ වීඩියෝ කරේ ෆෝන් එක එඩිට් කර ඔහොම ගද්දි මේ ඒ දවස්වලම වගේ තමයි මම ඔය මේ ෆොටෝ එඩිටිං පැත්තට. මොකද මම ඒ දවස්වල මේ ලයිට් අල්ලන්න යනවා මේ ෆොටෝ වෙඩින්ග්ස් වල යන. ඒතකොට ඒත් එකම එඩිට් කරන්න පුරුදු වෙද්දි තමයි වීඩියෝ එඩිටිං ඔය පැත්ත පුරුදු වුනේ. ඉස්සලා ෆෝන් එකේ එඩිට් කරලා YouTube channel එක යද්දි මේ ඉස්කෝලේට එහෙම යද්දි පොඩි මේ කතාවක් තියෙනවා. ඒ කියන්නේ වීඩියෝ එක ගැන ආයේ වීඩියෝ එක මරු කියලා. එතකොට චුට්ට ෆෝම් වෙනවා ඉතින්. මේ එහෙම හදාන් ඇවිල්ලා ඉස්සර නයිකයි channel එකනේ. නයිකයි channel එක subscribersලා 16000ක් වගේ එනකම්ම එදන් ආවා. ඒ දවස්වල වීඩියෝ ට්‍රෙන්ඩින් එනවා. ඒ දවස්වල තමයි ඔය කන්ටෙන්ට් ක්‍රියේෂන් පැත්තට මේ පොඩි අවධානයක් ආවේ. හරි. එතකොට මේ රංගපාන්න ඉගෙන ගත්තද කොහෙන් හරි? ඉස්කෝලේ නාට්‍ය කරලා තියෙනවද නැත්නම් වෙනම ඇකඩමි වලට ගිහිල්ලා ප්‍රැක්ටිස් කරනවද කොහොමද ඒක? මේ ඒ දවස්වල මේ රයිගම් එකේ මේකක් තිබ්බනේ මේ ෂෝට් ෆිල්ම් සෝෂල් මීඩියා අවුට්ස් කියලා. ඕකට ෂෝට් ෆිල්ම් එකම හදලා දැම්මම. ඕකට ගිහිල්ලා ඒක අන්තිම 10ට වගේ නොමිනේට් වුණා. එතකොට මට
ඒ ආස්ට්‍රේලියාවෙන් පොඩි කන්ටැක්ට් එකක් හැදලා ඊට පස්සේ මට ආරංචි වුණා ඔය සිග්මා කැම්පස් එකේ ඉල්ලුවන මේකේ ඩිප්ලෝමා එකක් කරා ඩ්‍රාමා. එතකොට තමයි ඔය ස්ක්‍රිප්ට් සම්බන්ධව අර මම පොඩ්ඩක් අර ප්‍රොඩක්ෂන් එකක් කොහොමද රන් කරගන්නේ කියලා පොඩි දෙයක් ඔළුවට දාගත්තා. ඒකත් ඉතින් එමීට ඊට පස්සේ වැඩ ගොඩක් කරා මෙලඩි ඔෆ් කිල් කරා නඩ සාර්ථක වුණේ. ඔය වගේ වැඩ කරද්දී සාමාන්‍යයෙන් ඔය ශේෂ්ත්‍රයේ ප්‍රවීණයෝ විදියට ආශ්‍රය කරන්න හම්බෙලා තියෙන අය කවුද? ශේෂ්ත්‍රයේ ප්‍රවීණයෝ විදියට එදස්සල මම ඔය ඩ්‍රාමාස් වලට එහෙම ක්ලාස් එකක් උත්සව එක්කන් යනවා. එතකොට මම අපේ ක්ලාස් එකේ උගන්වන්නේ සුදර්ශන බණ්ඩාර. ඊට අමතරව අපේ බුද්ධික සේමසිංහ ස්ක්‍රිප්ට් ගැන අපිට උගන්වුවා. මේ ළඟදී මියගේ වසන්ත විට්ටච්චි අපිට අංග රචනය වගේ පිළිබඳව උගන්වුවා. ඒ කියන්නේ අපේ ක්ලාස් එකේ පස්සේ. ඊට අමතරව ඔය දෙරණේ ඩිරෙක්ටර්ස්ලා එහෙම අවිලා මේ ලෙක්චර්ස් දීලා තියෙනවා. ඊට අමතරව ඩ්‍රාම්ස් වල වැඩ කරන්න එහෙම යද්දි සජිත ඇන්තනීලා ඊට පස්සේ ගොඩක් නවීන පරපුරේ කට්ටිය තමයි ගොඩක් හම්බෙලා තියෙන්නේ. ආය මාලනී ෆොන්සේකා මහත්මිය ආදරේ මතක් කරන්න ඕනේ. එයාව හම්බෙන්න වාසනාව තිබ්බා. ඒ කියන්නේ මේක මේ පැත්තක ඉඳලා එකපාරටම වීඩියෝ කරන්න පටන් ගත්තා නෙමෙයිනේ. නෙවෙයි නවත්තලා තිබ්බා. සෑහෙන අත්දැකීමුත් තිබිලා තියෙනවා. අර ලොකු ගොඩක් කට්ටිය ආශ්‍රය කරන්නත් හම්බෙලා තියෙනවා. ඉතින් ඒක ඔයාගේ අර ක්‍රියේෂන් වල බලා ගන්න පුළුවන් නේ. එන ප්‍රොඩක්ෂන් වලත් නැත්තම් එකපාරටම මේ වගේ වීඩියෝ ඇවිල්ලා මේව වයිරල් වෙන්න විදියකුත් නැහැ නේ. එතකොට මේ දැන් මේ දවස්වල යන කතා වලට කොහොමද මේ ස්ක්‍රිප්ට් හැදෙන්නේ කොහොමද? ඒවා ඔයගොල්ලෝ පොත්වල තියෙන කතාද නැත්තම් ඔයගොල්ලෝ වෙනම ලියනවද? මේ විස්තර කොහොමද? වැඩි කියන්නේ ඉතින් හරියට ප්‍රොඩක්ෂන් එකක් වෙනවා නම් වැඩ ටික දන්නවනේ කොහොමද වෙන්නේ කියලා. එහෙම කරගන්න බෑනේ. ඇත්තටම ෆ්‍රී ටයිම් වල තමයි කරගන්නේ. එතකොට ඔය ළඟින්ම ඉන්න මගේ ළඟම ඉන්න කට්ටිය තමයි මම වීඩියෝස් වලට ගොඩක් ගන්නෙ. මේ සචිනි, සෙව්මිනි, මදුෂාන් අපි නිතරම හැමදාම වගේ හම්බ වෙනවා. ඒත් එක්කම තමයි වීඩියෝ අපි කලින් මේ එකපාරට ගිය වීඩියෝ එකත් අපි නිකන් හිතලා වන් ලොකේෂන් එතනම ගහපු එකක් කොච්චර හිතුවේ නෑ. මේ අපි මම දැනන් හිටියා ඒක යනවා කියලා. මොකද මට Facebook එකේ යම් කිසි ෆෑන් බේස් එකක් ඒ වෙනකොට චුට්ට මම බිල්ඩ් අප් කරන් ආවා එක වීඩියෝස් වලින්. ඒ කියන්නේ විවිධ මේක දැම්මොත් යනවා කියන එක ඔළුවේ තිබ්බා. හැබැයි TikTok එකේ ඔච්චරයි කියලා මම හිතුවේ නෑ. එතකොට ප්‍රොඩක්ෂන් එකක් ගැන අපි කතා කරගෙන මේ දැන් පළවෙනි වීඩියෝස් ටික පැත්තකින් තිබ්බම දැන් මම පොඩ්ඩක් ඒකට මේ බර දානවා වැඩි. මේ මොකද ලොකු ස්ක්‍රිප්ට් පැත්තේ තියෙනවා, එඩිටින් පැත්ත තියෙනවා. අනික ඔයත් අපේ වැඩවලට සම්බන්ධ වුණානේ කලින් මේ ඒක දැන් ඔය 5-10 දෙනෙක් කියලා ඉද්දී ඒ කට්ටිය ඔක්කොම ෆ්‍රී වෙලාවක් දාගන්න ඕනේ. අපි දැන් මුදල් ගෙවලා ආරවා මේවා මුකුත් කරන්නේ නැහැ. මේවා ගැන ඔක්කොම ඒ බලද්දී දැන් ටිකක් එන්න පොඩක් අමාරුයි කියලා තේරෙනවා. ඒතර දැන් මොකද හැදිලා තියෙන ෆෑන් බේස් එකටත් අර මේ ඒගොල්ලොන්ටත් හොඳ ක්වොලිටි වැඩක් කරන්න ඕනේ අනිවාර්යයෙන්. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ලොකු දේවල්නේ. ඒ හින්දා මම දැක්ක කමෙන්ට් වල හැටියටත් මේ ඔයගොල්ලෝගේ වැඩ ඒක එලා නියමයි ඒ වගේ කමෙන්ට් නෙමෙයි වැටෙන්නේ. කමෙන්ට් වැටෙන්නේ හැලි වගේ. මම මේකට ගෙන්න ගන්න ප්‍රධාන හේතුවත් ඒකයි. මේක හැල්ල පොඩ්කාස්ට් නේ. ඒකින්ද කියන්නේ කමෙන්ට් වැටෙන්නේ සෑහෙන්න දිග ස්ටෝරි වැටෙනවා. ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ ඔයගොල්ලෝ දැන් ඔයා කියවනේ මේක වැඩි හිතන්නේ නැතුව හදපු වීඩියෝ කියලා. ඒ වීඩියෝ ඇත්ත ජීවිතේ වල තිබිලා තියෙනවා සෑහෙන්න. ඔව්. ඒ කියන්නේ ඔයා දැකලා තියෙන ඔයාගේ වීඩියෝ වල ඇවිත් තියෙන කමෙන්ට් කියවලා තියෙනවා කියවලා තියෙන්නේ. ඒ කමෙන්ට් වල තියෙන විදියට ඇත්ත ජීවිතේ සෑහෙන්න වෙලා තියෙන සිද්ධිම තමයි ඔයා කරන්නේ. ඔව්. ඒක මේ ඔයා ප්ලෑන් කරලා කරන දෙයක්ද නැත්නම් කොහොමද ඒ වැඩේ? ඇත්ත ජීවිත ගැන කොහොමද ඔච්චර දන්නේ? ඔච්චර බූට් කාලා තියෙනවද? බූට් නම් කාලා තියෙනවා. මේ ඒක පස්සේ කතා කරමු අපි මේ ඔය සීන් එකට මම ඔය ජෝක් දිගටම දැම්මානේ. ඊට මට හිතුණා පොඩ වෙනස් දෙයක් දාලා බලමු සීරියස් දෙයක් කරමු කියලා හිතලා ඊට පස්සේ තමයි ඔය සීරියස් එකක් දාලා බලමු කියලා මේ එකට බැස්සේ. එතකොට මේ ඉස්සල්ලාම ඉතින් සීරියස් එකක් වුවාම දැන් ගොඩක් කට්ටිය අම්මලා තාත්තලා ගැන පවුල් සමාජ වෙන දැන ඔය ඒ වගේ වීඩියෝස් ගහනවා. ඊට මට බැලුවා මේ කෙලින්ම අල්ලන්න පුළුවන් හැම කෙනාටම තියෙන හැම කෙනාට වෙලා නැති මේ ෆීල් වෙනවා ලව් කියන්නේ. මේ ගොඩක් ලව් සීන් අරම ටෙලිඩ්‍රාමාස් වල යන්නේ. වෙනම මේකම ફોකස් කරලා යන මේ channel එක මම දැක්කේ නෑ. ෆිල්ම් වල කැලි වලම දැන් දැක්කේ. ඒකින් තමයි මම මේ ඒ පැත්ත පටන් ගත්තේ. බයි හොඳයි වැඩේ යනවා දිගට. එතකොට දැන් ඔයාගේ වීඩියෝ වල ගොඩක් තියෙනවා මේ ඔය ඇක්සිඩන්ට් වෙන සීන් මේ වගේ ටිකක් අර සාමාන්‍යයෙන් ගෑන් ළමෙක් වුණත් එකපාරටම එහෙම රඟපාන්නේ නැති වගේ දේවල් කරනවනේ ඔයා. ඒවට කොහොමද සපෝට් එක ඒගොල්ලොන්ගේ? ඇත්තටම
හොඳයි මුකුත් කිව්වොත් බෑවත් කියන්නේ මේ කරනවා හැප්පට ඇත්තටම හැප්පුණා කරනවා ඒකින්ද කිසි ප්‍රශ්නයක් නැහැ මේ සචිනියම මං කලින් මෙලඩි ඔෆ් කරද්දි නායකුත් එක්කත් ෂූට් කරන්න දැම්මා මේ ඒක ඒ වීඩියෝ එක තියෙනවා තාම YouTube එකේ තියෙනවා මේ අන්තිම ඒක තමයි දැන් මේ ඔයාගේ ගොඩක් කට්ටිය දන්නේ දැන් මේ දවස්වල වයිරල් යන වීඩියෝ දෙක තුන විතරනේ ඔයාගේ අය මොනවද බලන්න තියෙන්නේ වගේ channel වල මොනවද තියෙන විස්තර ඒකම තමයි මම මිතු ක්‍රියේෂන් කියලා ආය වෙනස් කරේ මම ආය channel එකක් හදනවට වැඩිය තියෙන එක වෙනස් කරපේකින්ද කරේ මොකද ඒක තිබ්බ මේ වීඩියෝස් ටික නම් මම අයින් කරා හරි දැන් අතරමැද ප්‍රශ්නයක් මිතු කියන්නේ කවුද මිතු කියන්නේ මට ගෙදරට කියනවා මම මට ෂෝට් නමක් ඕනේ ලා තිබ්බා මේ දැන් විනාශ සඳුෂිත මාළු මතක හිටින්නෙත් නෑ මොකුත් නෑ මම කරද්දි ඊට පස්සේ මිතු කියන එක මට හැම එක්කනම ගෙදරවල වල පැත්තේ කතා කරන්නේ මිතු කියලා තමයි මෙතනින් එහාට ඊට පස්සේ ඔයා මිතු වෙයි හිටන්න. එහෙම වුණත් හොඳයි. මට කැමතියි ඒක. ඔයා කැමති මිතු කියන. ඉතින් මගේ ෆොටෝග්‍රැෆි මේ නමත් මිතු ක්‍රියේෂන්. එහෙනම් මේ අද ඉඳන් විනාශ කියන්නේවා මිතු කියලා යනවා නම් විනාශ කැමති. හරිද? හරි. ඔයා විනාශ කියන එක අමතක කරන්න එපා. අමතක කරන්න එපා. හරි. එතකොට මේ දැන් ඔය TikTok වල ගොඩක්ම TikTok එකේ තමයි මේක මම දැක්කේ. හරිද? මම දැක්ක එකක්. හැලි වගේ කමෙන්ට් ගොඩක් දාලා තියෙනවනේ. ඔව්. ගොඩ ලොකු ස්ටෝරි දාලා තියෙන. කමෙන්ට් කියනවද? කියනවා ඔක්කොම කියනවා රියැක්ට් කරනවා රිප්ලයිත් දානවා. රිප්ලයිත් දානනේ. මේ ඒ වගේ කියන්නේ වැදුණු කමෙන්ට් තියෙනවද මොනවා හරි? කලින් වීඩියෝස් වල බූට් සීන් ඒ වගේ සීන් තිබ්බේ. ඒවට මගේ කතාවමයි මටත් මේ දේම වෙලා තියෙනවා කියලා පොඩි පොඩි වෙනස්කමුත් එක ගොඩක් කටි දාලා තිබ්බා. මම දැක්කා මේ ළඟදී අය බර්ත්ඩේ සර්ප්‍රයිස් එක දැස්සේ ඇක්සිඩන්ට් සීන් එක දැම්මේ. ඒකටත් කවුරුහරි කෙනෙක් දාලා තිබ්බා දවසක් මෙන්ෂන් කරලා මේ මෙහෙම එකක් වුණාද මොකද්ද කියලා. ඒ කියන්නේ මම රටේ අපි දන්නේ නැති පැති කොච්චර වෙනවද මේව අපි නිකන් සරලව හිතුවට කියලා මට හිතුණා. කමෙන්ට් වලින්ම ගන්න පුළුවන් ස්ක්‍රිප්ට් ගොඩක් එම්බෙලා. ඒ කියන්නේ එහෙම වැඩ ටිකක් වෙයිද ඉස්සරහට? ඒ කියන්නේ කවුරු කාගේ හරි ඇත්ත කතාවක් ඔයාලට කරන්න කිව්වොත් ඔයා කරනවා? අනිවාර්යයෙන්. මොකද ඒක දැනෙනවා වැඩි. දැනෙනවා වැඩි ඒක. අපි හදන කතා වලට වඩා. සමහර වීඩියෝස් තියෙනවා ඉස්සරහටත් දැන් කරන්න ඉන්නේ. ඇත්ත දින්කුවාම ඔය ඕකම නෙවෙයි. හැබැයි යාළුවන්ට වෙලා තියෙන ඇත්තම මෙවුවා පාදක කරන් තමයි කොහොමද අපි අත්දැකීමුත් එක්ක නෙවෙයි යන්නේ. සමහරක් ඒවා මට නම් කියන්න බෑනේ මෙතන එක. හරි නෑනේ. මේ ගොඩක් මගේ යාළුවන්ට වෙලා තියෙන දේවලුත් එක්ක ඕකම නෙවෙයි. හැබැයි අපි වීඩියෝ එක විදිහට චුට්ටක් වෙනස් කරලා මේ ප්‍රොඩක්ෂන් එක එළියට දාන්නේ. මේ ඒව තමයි තව ඉස්සරහට තියෙනවා මේ ගොඩක් දුක හිතුණු කතාත් එක්ක. ඒවා අපි බලමු ඉස්සරහට ඒවා බිල්ඩ් අප් කරන් යනකම ඉන්නේ මේ දවස්වල. එතකොට මේ දැන් ඔය පටන් ගද්දිම කිව්වනේ මියුසික් කරේ කියලා. ඔව්. මම මේ කිව්වද දන්නේ මම දන්නේ නැහැ නෙමෙයි මම දන්නවා හරිද? මේ ඒ වුණාට මම මෙතන ප්‍රේක්ෂකයන්ගේ පැත්තේ ඉන්න ප්‍රශ්න අහන්න ඕනේ. මියුසික් කරගෙන ආව ඊට පස්සේ වීඩියෝ පැත්තට පස්සා මියුසික් අතෑරියද දැන් මමත් මේක අහන්න ඉදී ඔයාගෙන් හරිද මේ මියුසික් පැත්ත අතෑරියද නෑ මම මේ වැඩිපුරම කරන්නේ මියුසික් පැත්තට තමයි තව මම ඔය නළුවෙක් කියන ලේබල් එකට වැඩිය ගායකයෙක් කියන ලේබල් එකට මාර කැමතියි ඒකින්ද ඒක අතාරින්න මොකද මම සින්දු දෙක තුනක් කරලා දාලා තියෙනවා මේ අපේ පේජ් එකෙන් බලන්න පුළුවන් තව සින්දු ඩුවට් එකක් ඊළඟට එන්න තියෙනවා මම පොඩ්ඩක් ඒක පරක්කෝ කරා මේ ඉස්සරහා වැඩ කටයුතු ගැන කියද්දි මම ඒක කියන්නම් මේ ඒ සින්දුව කොහොමද එන්නේ කියලා ඊට අමතරව මේ මගේ සිහිනේ ඉස්සර පළවෙනි සින්දුව ඒකේ රීමේක් එකක් ගහලා තියෙනවා ඒකත් දැන් අවුරුදු 2ක් 3ක් විතර ඇති මේ රීමේක් එක ගහලා අපි ම්යුසික් වීඩියෝස් ටික කරලා ඊට පස්සේ ඒ ටිකත් එළියට දානවා මේ කමෙන්ට් වල දැක්ක දෙයක් තමයි රංගපාන්න chance එකක් නැද්ද කියලා කමෙන්ට් ගොඩක් කරලා තිබුණා. මොකද මේකේ දැන් ඔයගොල්ලොන්ගේ සීමිත චරිත කීපයක් ඉන්නවනේ මෙතන. ඔව්. ඊට අමතරව දැන් ඔයාලගේ තව ඉස්සරහට වැඩ තියෙනවනේ. මම දන්න විදියට. ඔව්. ලොකු වැඩ වගේක් එන්න තියෙනවා. ඒවට කොහොමද දෙන්නේ chance එක අනිත් අයට? මට මැසේජ් උත් එනවා මේ කියලා ගන්න පුළුවන් ඒ ප්‍රශ්නයක් නෑ ඒනට දැන් අපේ ඉන්න සීමිත පිරිසටත් ස්ක්‍රිප්ට් එක ඇතුලේ ඔය පොඩි අපි ෂෝට් නේ ගහන්නේ විනාඩි 2-3ක් ඇතුළත ඔක්කොම මැච් එක ගහ ගන්න ඕනේ චරිත වැඩි කරගෙනත් බෑ මේවා කරගෙනත් බෑ අපි දැනට ඔහොම යන් ඉස්සරහට බලමුනේ ඉතින් අනිවාර්යෙන් අපිට චරිත ඕනේ වෙනවා වැඩ වලට අපේ ප්ලෑන් තියෙන විදිහට රයිට් එතකොට එහෙමයි මේ විනාශ එක්ක වැඩ කරන්න ඉන්නවා නම් එයාත් එක්ක කන්ටැක්ට් එකේ ඉන්න. එතකොට ඔයගොල්ලොන්ටත් පුළුවන් මේ ඒ වැඩත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන්න. තව දෙයක් කියන්න තියෙනවා. දැන් ඔය අපිට දැන් ස්ක්‍රිප්ට් ඕනේනේ. මේ දාන එක අපි පොඩ හොඳටම ප්ලෑන් කරලා මිනිස්සුන්ට දැනෙන වීඩියෝනේ කරන්නේ. ඔක දැනුනේ නැත්නම් වැඩක් නැහැනේ. දැන් මම දැකලා තියෙනවා කමෙන්ට් වල එහෙම
දාලා තියෙනවා සමහරක ස්ටෝරි. ඔයාලට ඇත්තටම ඒ වගේ හොඳ ස්ටෝරියක් තියෙනවා නම් අපිට එවන්න කියලා මතක් කරනවා. මොකද අපිටත් ඕනේ වැඩ අපිත් ආසයි වැඩ කරන්න ඒවත් එක එකතු වෙලා ඇත්ත දේවල් තිබුත් තමයි මේ මිනිස්සුන්ට ඒක දැනෙනවා වැඩි මං හිතන්නේ. ප්‍රැක්ටිකල් නේද කොට අපි කරනකොට ස්ටෝරි වල දන්න ඒවා කමෙන්ට් වලටත් දාන්න මේ කමෙන්ට් දාන්න බැරි ඒවත් තියෙනවනේ. ඔව් ඒවා අපිට Facebook එකෙන් හරි කොහෙන් හරි ගමනේ මේ TikTok එකෙන් හරි මැසේජ් එකක් දාලා එවන්න. හැම එක්කම මේකේ ෆුල් වීඩියෝ එක මොකක්ද කියලා කමෙන්ට්. ඔව් ෆුල් වීඩියෝ එක මොකක්ද කියලා කමෙන්ට් යනවා. ඔව් ඇත්තටම ෆුල් වීඩියෝ එකක් කරනවද නැත්නම් ෂෝට්ම විතරද? ඔව් කට්ටිය පටලන් ඉන්නේ මේක ඔක්කොම ලොකු වීඩියෝ මේ මොකද කතාවක කොටස් කියන. ඔය හොඳම සීන් එක මේ අර පළවෙනි වීඩියෝ එකේ මේ සෙල්මිනීමයි හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් විදිහට ඉන්නේ. ඒක ඊට පස්සේ දෙවෙනි අර ඊට පස්සේ මම දැන් මේ වීඩියෝ එක ඒකේ මේ සචිනි මගෙත් එක බ්‍රේක් අප් වෙන ගන්න තියෙන්නේ. ඒතකොට සෙල්මිනී ඉන්නවනේ. ඒකට මම දැක්ක කමෙන්ට් එකක් දාලා තියෙනවා යාළුවෝ තමයි ඔක්කොම කරන්නේ. අර වගේ. ඒ කියන්නේ කට්ටිය හිතාගෙන ඉන්නේ මේ ඔක්කොම එකම කතාවක් මේ කපලා දාන්නේ කියලා. මේ එහෙම නෙවෙයි. අපි දැනට ෂෝට් කරනවා. ඉස්සරහා වැඩ ගත වෙන ටික තව ඉස්සරහට කියන්නම්. විනාශ්ගේ වීඩියෝ වල කොහොමද ප්‍රොඩක්ෂන් එක වෙන්නේ? ප්‍රොඩක්ෂන් කලින් වීඩියෝස් නම් මම මේ ලොකුවට ප්‍රොඩක්ෂන් ක්වොලිටි එකක් ගැන හිතුවේ නෑ. ඒනට මේ ක්වොලිටි එක ගැන හිතුවා. අර ලොකේෂන්ස් අර මේ වගේ ගොඩක් හිතුවේ නෑ නිකන් දැම්මේ. දැන් තමයි මම ඉස්සරහට කිව්වේ දැන් තමයි පොඩ්ඩක් ගේමට බහගෙන යන්නේ. තාම හරියට බැස්සේ නෑ. තියෙන වෙලාව මේ මැනේජ්මන්ට් කරගෙන වැඩිද නෑනේ. වෙලාව මැනේජ් කරගන්නත් තිබේ. ඒකින්ද ප්‍රොඩක්ෂන් එකක් දැන් ඉස්සල්ලාම ඉතින් ස්ක්‍රිප්ට් එකනේ. පළවෙනි වීඩියෝස් ටික නම් ස්ක්‍රිප්ට් නැතුව ඒ නිකන් අපිට හිතන දේ බස් ටික දාලා කරේ. ස්ක්‍රිප්ට් එක ඊට පස්සේ ලොකේෂන් අනික කැමරාස් මේ ට්‍රයිපෝඩ් ලයිට් අනික කට්ටිය ඔක්කොම තිබ්බත් බෑ නේද කට්ටිය ඉන්නේ ඒ කට්ටියගේ මේවත් බෑන්ස් කරගෙන අපි ඉතින් මතකනේ එදා අපේ විනාඩි කීයද අර වීඩියෝ එක විනාඩි 2යි ගානක් සර්ප්‍රයිස් සීන් එක අනිත් ඒවා විනාඩි 1 විනාඩි 3ට අපි කීයටද වැවරවමට ගියේ 7 මාට විතරනේ පාන්දර 2යි ගෙදර ඔව් මේ කට්ටිය බලන එක කට්ටිය හිතන්නේ අතරම මේක විනාඩි 2 පොඩි වෙලා කියන්නේ කියලා නැත්නම් අපි 7 මාරින් ඉඳන් පාන්දර 2යි කණ්ඩත් නෑ අපි අන්තිමේට මේ එක කඩයක් කරලා තිබ්බ ඉඳන් ඒකෙන් ආවේ මේ නුවර අනික රෑ වෙලාවට වීඩියෝ කරන්න කොහොමවත් තමයි ගොඩක් පැති බලන්න ඕනේ නිකන් කැමරාවෙන් වීඩියෝ කරන්න බෑ අනිවාර්යෙන් ලයිට් ඕනේ එකක් තිබිලත් මදි ලයිට් දෙකක්වත් ඕනේ ලයිට් තිබිලත් මදි ඒව අල්ලන්න කට්ටිය ඕනේ පාන පැත්තට අල්ලන්නත් බෑ අනික වෙලාවකට වැවරම ෂූට් කරද්දි පොලිසියෙන් ඇවිල්ලා ප්‍රශ්න දාන්නේ නෑ නට හොයලා බලනවා ඉතින් කරන්න මේ කට්ටිය රාජකාරියනේ කොහොමද අනික දැන් ගොඩක් ටුවර මතකනේ ටුවරිස්ට්ලා තමයි හිටියේ අපි ටුවරිස්ට්ලාට එහෙම බාධා කර ඩිස්ටර්බ් කරන්නත් බෑනේ මොකද මේ මිනිස්සුන්ට ඩිස්ටර්බ් කරන්න නැතුව මේ අපේ වැඩේ කාටවත් කරදරයක් නැතුව කරන්න තමයි අපි බලන්නේ ප්‍රොඩක්ෂන් එක ගත්තොත් එහෙම ඉතින් අපි ගොඩක් මහන්සි වෙන්නේ ප්‍රොඩක්ෂන් එකට. එතන ඔය ප්‍රොඩක්ෂන් එකක් ගත්තාම තියෙනවා ප්‍රී ප්‍රොඩක්ෂන් පොස්ට් ප්‍රොඩක්ෂන් කියලා. වැඩිපුරම මහන්සිය යන්නේ මේ ප්‍රොඩක්ෂන් එකට. හැබැයි මං දැන් ඊට වඩා මේ පෝස්ට් ප්‍රොඩක්ෂන් එකට මහන්සි ඔටෝම වෙලා. මොකද මේ මතකනේ අපිට මේ මයික්ස් ගන්න අපි ඩබ් කරනවා පෝස්ට් ප්‍රොඩක්ෂන් එක කතා කරද්දි කියන මේ තනිකර වාහන සද්ද විතරයි අපි කියන වොයිස් එකක්වත් ඇහෙන්නේ නැහැ. හරිද? ඩබ් කරද්දි මොකද්ද කියන්නේ කියලාවත් ඇහෙන්නේ නැහැ. සමහර වීඩියෝ වල දැන් අපි කියන දෙබස් අපි දැන් නම් ස්ක්‍රිප්ට් එක හදාන්න යන්නේ. ඒකට අපිට නැචරල් එන්න ඕනේ සමහරක් වෙලාවට අපිට ඒ වෙලාවට ගැලපෙන කියා ගන්න පහසු මේ දෙබසුත් කියනවා. ඒ වගේ වෙලාවට තමයි අර වගේ අසරණ වෙන්නේ. මේ හැබැයි අවුලක් නැහැ. දැන් ඉන්න ප්‍රශ්න ටික තේරෙනවානේ. දැන් ඔය ප්‍රශ්න ටික මග ඇරවාගෙන අපි කතා කරන්නේ ඊළඟට මෙහෙම වුණොත් මොකද්ද කරන්න කියලා කතා කරගෙන යන්නේ. දැන් මේ වගේ ප්‍රශ්න වෙන්නේ නැහැ. වෙන්න පුළුවන්. උනාට ගොඩක් අඩුයි. එතකොට පෝස්ට් ප්‍රොඩක්ෂන් එක ගැන කතා කරොත් එහෙම බුද්ධිකාව මතක් කරන්න ඕනේ. අපි සචිනිට වීඩියෝස් දෙකකම හඬ ගැහුවේ බුද්ධිකා. ආය අපේ සෙවමිනිගේ නම් හාන්සි එක්කට හඬ ගැහුවා. කොල්ලට නම් මම තමයි මේ හඬ ගවන්නේ. ඊට අමතරව අනිත් කට්ටිය චරිතම හඬ ගවනවා. වීඩියෝ වලට අපේ ගොඩ පිරිසක් ඇද්දි වාහනවනේ බයික් අපේ තව යාළුවෝ ඉන්නවා සපෝට් එකට එන මේ සංකේත්ලා මේ කට්ටියව මතක් කරනවනේ වීඩියෝ වලත් ඉන්නවා අපේ ආය හිතන තරම් ලේසි දෙයක් නෙමෙයි ඉතින් විනාඩියක වගේ වීඩියෝ එකක් ගහන එක ඒකයි අර ප්‍රශ්නේ දැන් අර ෆ්‍රී දවස් වලට ගහගත්තොත් තමයි නැත්තම් අනිත් පැත්තත් බලන්න බෑ ඔයගොල්ලන්ට වෙනත් දැන් මේක මිතු ප්‍රොඩක්ෂන් නේ වෙන කට්ටියගේ වීඩියෝ වලට මියුසික් වීඩියෝ හරි ඔය වගේම වීඩියෝ වලට හරි කතා කරලා තියෙනවා කතා කරා මම ළඟදී දෙක තුනකටම කතා කරා මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ වීඩියෝ සුත් ගහන ටයිම් එක මැනේජ් කරගන්නේ
සාමාන්‍ය මියුසික් වීඩියෝ එකක් ගන්නවා මගේ වීඩියෝස් තුනකුත් දැන් මේ ටයිම් එක නැතුව හරියට දැන් කරන වැඩේ දැන් පොඩක් පිළිවෙලටම කරන්න එපා ඒකින්ද මේ අවුරුදු මගේ සීන් එහෙම කරන්නේ අවුරුදු දෙකක් අනිත් එක ගහලා අවුරුද්දක් මේ ට්‍රැක් එකක් මොකද නම් මියුසික් වීඩියෝ එක ගැහුවේ නෑ තව මේ ඒකට හේතුවක් තියෙනවා මම එකක් කියන්න මේ දැන් පොඩක් තනියම කරන්නත් බෑනේ මියුසික් වීඩියෝ එක කියන අනිවාර්යෙන් කට්ටියට ඒ ෆ්‍රී දවසක් වෙන් කරගන්න ඕනේ මේ ඔක්කොම දැන් ගොඩක් කට්ටිය දැන් අපි නොකරට ගොඩක් කට්ටිය ජොබ් කරන කට්ටියනේ ඉන්නේ ඒ කට්ටිය මේකට කොහොම එන්නේ කොහොම එන්නේ නැහැ නේ කොහොම හරිද අනික ප්‍රොඩක්ෂන් අපේ වෙඩින් වලට යන ටීම් එක ගත්තත් ඒ කට්ටියට පඩි නඩි ගෙවාගෙන කණ්ඩ බොණ්ඩ දීලා ට්‍රාන්ස්පෝර්ට් ගස් මේවා කරගෙන ඔක්කොම ෆ්‍රී වෙලාවක් හදන්න තමයි කරන්න ඕනේ මේ තෝරා බේරාගෙන වැඩි ගේම් ගහනවා ඒක තමයි ඉතින් ප්‍රශ්නේ තියෙන වැඩත් එක්ක වෙලාව පොඩක් වෙන් කරගන්න අමාරුයි ඉතින් ගොඩාක් ඒවා මගහරින්න වෙනවා ගොඩක් නැත්තම් ඒ කරන වැඩෙන් ඉන්කම් එකක් එන්න වෙනවා ඉන්කම් වලටත් එක්ක කතා කරපු වැඩ තියෙනවා ඒවත් මෙසේජ් එකක් තියෙනවා මෙසේජ් එක කියන්නේ වෙලාවක් දැන් ඔයාලා මියුසික් වීඩියෝක් වල ලබන සතියේ ඕනේ කිව්වම මේ සල්ලි දෙන්නම් කිව්වත් ඉතින් ගහගන්න බැයි නම් බෑනේ ආයෙ මං කියන්න ගියේ දැන් ඔයා ඉස්සෙල්ලා යවනේ අපේ වැඩවලට මේ සම්බන්ධ කරගන්න නැද්ද කට්ටිය කියලා මම ඒකට හේතුවක් කිව්වනේ මේ මම WhatsApp channel එකක් හදලා තියෙනවා මේ link එක දාන්න පුළුවන් link එක සුපුන්දායි comment section එකේ description එකේ දාන්න මේ ඔයාලා ඒකට join වෙන්න මොකද අපේ කරන ඔක්කොම හැම වෙලාවෙම update දෙනවා සමහරක් වෙලාවට මේ අර කලින් කතා කරා වගේ music video වලටත් කට්ටිය characters ඕන වෙලාවක තියෙනවා මේ ඊට අමතරව දැන් මට මෙහෙම chances තියෙනවා නේ මේ කියන්නේ මම රංගපාන්න කැමති මට message එනවා ඒ කට්ටියට කියන්නේ මේ මගේ යාළුවා කරන තා ප්‍රොඩක්ෂන් තියෙනවා ඒ කියන්නේ ටෙලිග්‍රාමස් පවා තියෙනවා ඔයා තනියම පෙනිලා හිටියට ඔයාගේ පස්සෙන් සෑහෙන කණ්ඩායමක් ඉන්නවනේ ඔයත් එක්ක ගොඩක් මේකට කන්ටැක්ට් තියෙනවා මියුසික් වීඩියෝ හදන තව ප්‍රොඩක්ෂන් ටීම් ඉන්නවා ඒක ඔයාලට අර වගේ කට්ටියට ඔයාට chance එක දෙන්න ටයිම් එක නැති වුණාත් අර වගේ දෙයකට හරි එකතු කරගන්න පුළුවන් නේ අපේ හිටිය දැන් මේ ප්‍රොඩක්ෂන් කන්ටෙන්ට් ක්‍රියේෂන් කරන සෙට් එකේ ඉන්නේ ඒ සෙට් එක මම එක්කෙනෙක් විතරනේ ඒ වගේ අර මගෙත් එක්ක ඉගෙන ගත්ත කට්ටිය ඒ දාසල එකට වැඩ කරපු කට්ටිය තැන් වල තනියම වැඩ කරන ගමන් ඉන්නවා මියුසික් වීඩියෝ ගහන අපේ කොල්ලෝ ඉන්නවා මේ වෙලාවකට කතා කරනවා මට මෙහෙම කෙල්ලෙක් ඕනේ මෙහෙම කොල්ලෙක් ඕනේ මර චරිතයකට මේ වගේ වෙනුමක් තියෙන කොල්ලෙක් ඕනේ කොණ්ඩ මෙහෙම තියෙන්න ඕනේ කියලා එතකොට එකපාරට හොයන්න බෑනේ ඒ වගේ අවස්ථාවල නම් කට්ටියට මේ ඩින්ඩින් ගාලා වැඩ දෙන්න පුළුවන් අපේ සියලුම අප්ඩේට් ඉස්සරහට කරන්න තියෙන වැඩ ටික කියන්නම් ඉස්සරහට ඒවට නම් අනිවාර්යෙන් කට්ටිය ඕනේ අපේ අප්ඩේට් ඔක්කොම දානවා වීඩියෝ එකක් කරත් ඒකට දානවා අපේ එකට ජොයින් වෙලා ඉන්න මම හිතයි ඔයා කරන්නේ තනිකර මේ ලව් සීන් විතරද මල් සීන් එකට විතරමද කරන්න කියලා නෑ නෑ දැන් ඔයාගේ මුල් ඒවත් ගියේ ත්‍රිලර් පැත්තට ඒ වගේ ඔය ආසත් ඒවටනේ ලව් ඒවට වඩා ඔයා කැමති ඒ පැත්තට මම දන්න විදිහට හරි මම කැමති ඒ පැත්තට හරි මේ ඉස්සරහට ගොඩක් ඒ වගේ පැත්තත් ඒ වගේවත් එන්න තියෙනවනේ තියෙනවා ඒකට තමයි මේ පෙර සූදානම් ඉස්සරම මේ මෙහෙම ගියාට ඉස්සරහට වෙන්නේ මේක එක පැත්තක් විතරයි අපි හිතමු ට්‍රිලර් ෆිල්ම් එකක් ගමු ඒක ලව් සීන් එකක් තියෙන්න පුළුවන් ෆයිට් සීන් එකක් තියෙන්න පුළුවන් ඒ වගේ මේකත් අපි ඉස්සරහට එන වැඩවක පොඩි කොටසක් විතරක් කියලා දැන් හිතාගමු ඉස්සරහට එන්න තියෙන වැඩ මොනවද මොන වගේ ප්‍රොඩක්ෂන්ද ඉස්සරහට එන්න තියෙන්නේ ඒ ගැන විස්තරයක් කියලා හැල්ලා අපි නවත්තමු ඉදිරි වැඩ ටික තමයි අපි දැන් ඔච්චරලා ඉස්සරහට කියන්නම් කිය හිටියේ මේ ඇත්තරම මගේ කාලෙක දැන් ප්ලෑන් එකක් තිබ්බා ෆිල්ම් එකක් ගහනවා කියන එක ඒ ෆිල්ම් එක මම ඉස්සරහම try කරා මම ඒකනේ කිව්වේ අර වියදම් කරගෙන අතර ගානක් ආවෙත් නෑ වියදම් කරගෙන කරා බට් සාර්ථක වුණේ නෑ හැබැයි වගේ අත්දැකීම් ගොඩක් ගත්තා ඒ ටික දැන් අපේ දැන් තියෙනවට දැන් ඇත්තටම ප්‍රයෝජනවත් ඒවා මේ ලොකු ෆිල්ම් එකක් එනවා ෆිල්ම් එකක් ගහනවා කියන එක ලේසි වැඩක් නන් නෙමෙයි අපේනවනේ විනාඩි 2-3කට පැය ගානක් මහන්සි වෙන්න වෙනවනේ ඒ ප්‍රොඩක්ෂන් එක ඇතුලේ පස්සේ ප්‍රී ප්‍රොඩක්ෂන් ස්ක්‍රිප්ට් පැත්ත ඊට පස්සේ පෝස්ට් ප්‍රොඩක්ෂන් ඔක්කොම ගත්තොත් එහෙම ලොකු කාලයක් යනවා හැබැයි සුපිරිම වැඩ ටිකක් ප්ලෑන් කරලා තියෙන්නේ අපි දැන් ලංකාවේ ෆිල්ම් ගත්තොත් එහෙම රජකතයි රම දැන් හැබැයි ටිකක් හැදෙනවානේ දැන් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක YouTube එකෙත් හැදෙනවා මාරම ඒ කියන්නේ අපි YouTube එක ගොඩක් කට්ටිය ඒක බැලෙන්නෙත් නැහැ ඒක එන පාඩුවක් ඉතින් අර TV එකේ වගේ නැති ඒ හැබැයි ගොඩක් කට්ටිය දැන් YouTube බලන හින්දා ඒකේ chance එකක් තියෙනවා YouTube එකෙත් සෑහෙන ඒ වගේ කතා හැදෙනවා දැන් පට්ට ටැලන්ටඩ් සෙට් එකක් ඉන්නවා අපිට තරංගේ වැඩි මේ අපි තරංගේ දැන් ඇත්තටම තරංගේ වැඩි ඒකට අපි නෙක්ස්ට් ලෙවල් වැඩක් ප්ලෑන් කරලා තියෙන්නේ වැඩක් කියන ෆිල්ම් එකක් තමයි මේ එපිසෝඩ් සීරීස් එකක් ගහන්නම් කියලා හිතාන් හිටියා ඊට පස්සේ තමයි ඒක ෆිල්ම් එකක් බවට හැරුණේ මේ එකක් නේ ෆිල්ම් දෙකක් විතර එනවා
ඒකට අපි ටිකක් කාලයක් ගන්නවා. මොකද මේ අපි හැමෝම පොඩ්ඩක් ටයිම් එක හදාගන්න ඕනේ. ෆිල්ම් එකක් කරනවා කියන්නේ ගොඩක් පිරිසක් ඕනේ. මේ දවස්වල මේ දැන් මං කරන් යන්නේ මොකද මම මේ ෆිල්ම් සම්බන්ධව අර පැත්තව අධ්‍යයනය කරලා වැඩවලට ගිහිල්ලා වැඩ කරලා අත්දැකීම් ගොඩක් අරන් තියෙනවා. ඒත් එක්කම මම ඒ සම්බන්ධව ඉගෙනගෙන තියෙනවා. එඩිටින් පැත්ත අර පැත්ත බැලුවොත් මට ප්‍රොඩක්ෂන් එකක් තනියම රන් කරන්න පුළුවන් එකේ හැකියාවක් තියෙනවා මේ තනියම බැරුණාට. එතකොට මම මේ දවස්වල අපේ ඉන්න අනිත් සෙට් එකත් එකතු කරගෙන මේ වැඩවලට දැන් ෆෝම් කරනවා. දැන් ටික ටික කට්ටිය මේවා එනවා. මොකද මේ වීඩියෝ කරන්න අපි වෙනම කට්ටිය ගන්න අපේම ක්‍රූ එකක් තමයි හදාගන්නේ. ඒ කට්ටියත් ෆෝම් වෙන්න ඕනේ. එතකන් තව ටිකක් කල් ගන්නවා වීඩියෝ කර කල් අරගෙන එකපාරට දැන් මේක දාන්න සුදුසුයි කියලා හිතුණු වෙලාව ආවට පස්සේ තමයි අපේ ලොකු වැඩේට බහින්නේ. එතකොට අපිට වීඩියෝ කරන්න එහෙමත් ඉතින් සිනමැටික් ෂොට් කියන එක ඔබන්න ඕනේ ඔළුවට. දැන් ඉන්න සෙට් එක මේ අලුතෙන්ම හයර් කර අපි කට්ටිය වීඩියෝ කරන්න අපිට පුළුවන්. ඉතින් වීඩියෝ කැප්චර් එකේ ගෑමසෝ එන්නලා මේවා කරලා ලොකුවට කරන්න පුළුවන්. ලක්ෂ 50කටවත් අතේ තියෙනවා මේ එහෙම නැතුව මම බලන්නේ දැන් අපේ ප්‍රොඩක්ෂන් එකට මේ ක්‍රූ එකක් හදාගන්න. එතකොට ඒ ටික තමයි දැනට ප්ලෑන් කරලා තියෙන්නේ. කොහොම තමයි අද වැඩේ වෙන්නේ. ඉතින් thank you මේ පොඩ්කාස්ට් එකට ආවට. හරියනම් මට thank you මට මේ වැඩසටහනට කතා කරාට. හරි එහෙනම් අද වීඩියෝ එක මෙහෙමයි වෙන්නේ. ඉතින් ඉස්සරහට කරන්න තියෙන වැඩවලට සුබ පතනවා. දිගටම මේ වගේ වැඩ කරන්න ලස්සන වැඩ ටිකක් ඉස්සරහට කරන්න කියලා. තවත් මේ වගේ හැබැයි ඉස්සරහා වීඩියෝ එකකින් මීට වඩා තව කට්ටිය වැඩි කරලා තව ඉන්නවනේ රංගපාන කට්ටිය. එයත් එකතු කරගෙන තව පොඩ්කාස්ට් එකක් කරමු කියන ආරාධනාවක් කරන ගමන් අද වීඩියෝ එක නවත්තනවා මෙතනින්. එහෙනම් හැමෝටම හැලි බෝ වේවා.